iPhone එකනේ අද සනසල ඉඟුරු මේ තියෙන්නේ ඉඟුරු. ඔයගලන්ට ඉඟුරු ටිකක් ලොකු කෑල්ලක් ගන්න. ඊට පස්සේ ගම්බිරිස් ඇට කීපයක් ගන්න. ඔයගලන්ට තව ඕන වෙනවා සුදු ලුණුත් බික් කීපයක් ගන්න. ඉතින් මේ තියෙන්නේ රෝස්මරි එකක්. ඉතින් මේක තිබ්බොත් දාගන්න, නැත්තම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක නැහැ කියලා තෙල් එක හදන්න නැතුව ඉන්න එපා. ඒක ප්‍රශ්නයක් නැහැ. තිබ්බොත් දාගන්න, නැත්තම් ඒක නැතුව හදන්න. ඉතින් අපි පොල් තෙල් ගන්නවා. මේ තියෙන්නේ එඬරු තෙල්. ඉතින් පොල් තෙලුයි එඬරු තෙලුයි ඉඟුරු, ගම්බිරිස්, සුදු ලුණු, රෝස්මෙරි ඉත්තක් තිබ්බොත් දාගන්න, නැත්තම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම ගම්බිරිස් ටික දාගන්න. මේක අපි කොටා ගන්න ඕනේ. හොඳේ. ඒක මතක තියාගන්න, මේක කොටා ගන්න ඕනේ. හොඳට කොටා ගන්න. මොකද මේක මේ අපි තෙලක් තමයි හදන්නේ. ඉතින් මොකද මම මුලින්ම අද වීඩියෝ එකේ කරන එක කියන්නේ නැහැ. ඒ කියන්නේ මොකටද මේක හදන්නේ කියලා අපි බලමු. මේක හදන්නේ ඇත්තටම මොකටද කියන එක. ඉතින් ඔයගොල්ලන් මතක තියාගන්න, ගම්බිරිස් එක අර අපි පිටි වෙන්නම කොටන්නේ නැහැ. සාමාන්‍ය ඇට ටික තලා ගන්නවා කියන්නේ අන්න ඒ ප්‍රමාණයට තමයි අපි ගම්බිරිස් ටික තලාගන්නේ. ඒ කියන්නේ අර පිටි වෙන්න තලාගන්නේ නැහැ. ඔය වීඩියෝ එකේ තියෙන ප්‍රමාණය. ඊට පස්සේ ඉඟුරු ටිකත් ඒ වගේම තලා ගන්න. මේ මොකක් හරි වංගෙඩියක් හරි මොකකට හරි දාලා තලා ගන්න පුළුවන්. එකකට දාලා තලා ගන්න. ඔන්න ඔය පේන ගානට ඉඟුරු ටික තලා ගන්න. ওই ප්‍රමාණය තමයි හරිම ගාන. ඊට පස්සේ ඒකටම සුදු ලුණු බික් ටිකක් දාගන්න. ඉතින් අපි මේ හදන්නේ තෙලක්. මේ තෙල අපි තෙල් කාලක් තමයි ගත්තේ. පොල් තෙල් කාලකට තමයි මේ අමුද්‍රව්‍ය ටික දාගත්තේ. ඒ කියන්නේ අතේ මිම්මට දාගන්න පුළුවන් ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් තෙල් භාගයක් වගේ හදා ගන්න ඕන. ඔයගලන්ට මීට වඩා වැඩි ප්‍රමාණයක් උනත් දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ගන්න හොඳට කොටා ගන්න. සමිසන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඔව්, දැන් අපි කරන්න හදන්නේ මේක තෙල් එක හදන්නේ. ඉතින් භාජනයක් ලිපේ තියාගෙන ඔන්න අපි තෙල් කාලක් තමයි දැම්මේ, මේ පිරිසිදු පොල් තෙල් කාලක්. ඉතින් කාලකට තමයි අද අපි මේ තෙල හදන්නේ. ඉතින් ඒක ලිපේ තියලා ලිප පත්තු කරගෙන චුට්ටක් රත් වෙගෙන එනකොට ඕගලන්ට පුළුවන් මේකට අර අපි තලාගත්ත අමුද්‍රව්‍ය ටික දාන්න, එකතු කරන්න පුළුවන්. මොකද මේ වීඩියෝ එකෙන් පේනවා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් එඬරු තෙල් සුවල්පෙකුත් දාගන්න. ඔයගලන්ට ඔය පේන ප්‍රමාණය අපි කාලකට පොල් තෙල් බෝතල් කාලකට තමයි එඬරු තෙල් ඔන්න ඔය හැඳි ප්‍රමාණය දැම්මේ. ඉතින් ඊට පස්සේ ඒක පොඩ්ඩක් පත් වේගෙන එනකොට බූලු දාගෙන වගේ එනකොට ඔයගලන්ට තේරෙනවා. ඔන්න පේනවා නේද ඔයගලන්ට? එඬරු තෙල් එක දැම්මම පොඩ්ඩක් තෙල් එක ගොරෝසු වෙනවා. ඉතින් මම මෙහෙමම ඉතින් ඔයගලන්ට කියන්නම්. මේක ඇත්තටම අපි හදන්නේ හිසේ ගල්වන්න. ඒ කියන්නේ හිසේ ගල්වන ඔයිල් එකක්. මේක ඉතාමත් ගුණ, ඒ වගේම නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා තමයි අපි මේක හදන්නේ. අපි හැමතිස්සෙම සමිසලුන් YouTube channel එකෙන් අපි කරන්නේ නැචරල් ඉන්ග්‍රීඩියන්ට් දාලා තමයි හැම ට්‍රීට්මන්ට් එකක්ම අපි ඔයගලන්ට කරන්න කියලා දෙන්නේ. ඉතින් ඇත්තටම මේක අපිම හදාගත්තම මාරම වටිනවා. මොකද අපි දන්නවා මේක ඇත්තටම අපි දාලා තින්නේ මේ අමුද්‍රව්‍ය විතරයි, කිසිම කෙමිකල් එකක් දාලා නැහැ කියලා. ඔයාලට දැන් පේනවා මේ තෙල් එක සාමාන්‍ය බිබුළු දාගෙන නටාගෙන එනවා. පේනවනේ.
ඔක ඔහොම තව චුට්ටක් රත් වෙන්න දෙන්න. හොඳට ඔය පේනවනේ දැන් තමයි රත් වෙගෙන එන්නේ තෙල් එක. ඉතින් ඔයගලන්ට මේක ඊට පස්සේ දාන්න පුළුවන් අපි අර කොටාගත්ත ඉඟුරු සුදු ලුණු ඒ ටික මුලින්ම දාගන්න. ඊට පස්සේ ඒක චුට්ටක් හැඳි ගාලා ඔය පෙන වගේ එනවා. ඉතින් අර ඉඟුරු සුදු ලුණු වල තියෙන ජලය නිසා තමයි පෙන එන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ගින්දර පුළුවන් තරම් අඩු කරලා අඩු මද ගින්නේ තමයි මේක රත් කරගන්න ඕනේ. අපි ඊට පස්සේ දාගමු කොටාගත්ත ගම්මිරිස් ටිකත්. ගම්මිරිස් ගොඩාක් දාගන්න යන්න එපා. සාමාන්‍ය ඔය ප්‍රමාණය ඔයගලන් දැක්කා. එන්නේ මේ වගේ ප්‍රමාණයක් දාන්න පොල් තෙල් කාලකට. ඉතින් මේක මේ අර උතුරන්නේ ඔය වගේ සුදු පාට පෙන වගේ ඉන්නේ අර මේ ඉඟුරු සුදු ලුණු වල තියෙන ජලය නිසා. ඉතින් මේක ඔන්න වගේ හොඳට වෙන දදා උතුරනවා. ඉතින් මේක ගොඩාක් වෙලා රත් කරගන්නත් එපා. විනාඩි 10ක් වගේ රත් කරගන්න මද රසයෙන් මද ගින්දරෙන්. ඒක ගොඩක්ම ප්‍රමාණවත් මද රසණ කියන්නේ මද ගින්දර. කියන්නේ ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. සාමාන්‍ය ගින්දරක් තමයි මේක ගොඩාක්ම හොඳ. නැත්තම් අපි ගොඩක්ම ගින්දර වැඩි කරාට පස්සේ වෙන්නේ ඒ අපේ තෙලේ තියෙන ගුණාත්මක බව නැති වෙලා යනවා. ඊට පස්සේ අර රෝස්මෙරි අතු ටිකත් පොඩියට කඩලා දාගන්න. හැබැයි මේක ඔයගලන්ට හොයාගන්න බැරිනොත් ඒක දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මේවා හැබැයි පුඩ් සිටි වල තියෙන ලොකු ගාණක් වෙන්නේත් නැහැ. රෝස්මෙරි අත්තක් මේ ඉතින් ඊටම සුළු ගාණකට ඔයගලන්ට ගන්න පුළුවන්. එහෙම නැත්තම් මේක නොදා වුණත් හදන්න පුළුවන්. ඒක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ මේ තෙල් එක හොඳට කලවම් කරන්න. මේ මොකද මේ ඔක්කොම අර තෙල් එකට කාවදින්න ඕනේ. මේ හොඳට අපි මේ හදන තෙල් එකට අපි දාපු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම තෙල් එකට එක්ක හොඳට මික්ස් වෙන්න ඕනේ. අපි ඒකින් තමයි ඒ ටික කොටාගෙන දැම්මෙත් ඉතින් මේ තෙල් එක ඇත්තටම හිස ගල්වන තෙල් එකක්. මේක ඇත්තටම හිස කෙස් ඊටම ඉක්මනින් වවා ගන්න සහ අකලට හිස කෙස් ගැලවී යෑම නවත්තන්න. ඒ වගේම හිස් හොරි ඒ වගේ නොයෙකුත් දේවල් වලට හිස කෙස් සම්බන්ධ ඊටමත් ගුණදායක තෙලක්. මේක ඔයගලන් දැන් පේනවා. මේක දැන් හොඳ කලර් එකකට ඇවිල්ලා තිනවා. මේ ගානට ඒ කියන්නේ විනාඩි 10ක් විතර මේ ලිපේ මද ගින්දරේ රත් කරගත්තම ඇති. දැන් මේ තියෙන්නේ අපි බෝතලයකට දාගත්ත ඔය තෙල් කාලා තමයි. ඉතින් ඔයගොල්ලන් මේක ඉසේ ගල්වනකොට කබලේ තමයි ප්‍රධානයෙන්ම මේක ගල්වන්න ඕනේ. ඉසේ ගල්වලා විනාඩි 5-10ක් හෙඩ් මසාජ් එකක් දාගන්න. තනියම හරි තව කෙනෙක්ට හරි කියලා මේ හෙඩ් මසාජ් එකක් දාගන්න. ඒ කියන්නේ හෙඩ් මසාජ් දානවා කියන්නේ මේ ඔළුව පවුරු ගන්න එක නෙමෙයි. හැමයි කබලයි පිරිමැදෙන විදියට රවුම් ආකාරයේ ඉතාම මෘදු විදියට තමයි මේක කරගන්න ඕනේ.